6 වන දිනටත් ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන නාගරික කලාපයන් ඉලක්ක කොට එල්ල කරන බැලස්ටික් මිසයිල ප්‍රහාර ඊයේ 18 රාත්‍රිය මුළුල්ලේ ක්‍රියාත්මක වී තිබේ. ජනතාවට ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන මෙන් මෙම ප්‍රහාරවලට පෙර දැනුම් දී ඇත. එවැනි අනතුරු අගවීම් 3ක් මේ දක්වා වාර්තා වී ඇති අතර ඒවා සියල්ල සම්පූර්ණයෙන් විනාශ කිරීමට ඊශ්‍රායල් ආරක්ෂක අංශ සමත් විය. පවතින යුද වාතාවරණය යටතේ ඊශ්‍රායලයේ ආගමන හා විගමන ආයතනය හෙවත් PIB ආයතනය ඊශ්‍රායලයේ රැඳී සිටින විදේශිකයන්ගේ වීසා කාලය මාස 3ක් දක්වා කාලයකට සක්‍රිය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව දැනට වීසා කාලයේ ඉක්ුත්වන් සියලු දෙනාට මෙම සහනය හිමි වේ. එම වීසා කාණ්ඩයන් මෙසේය. V1 සාමාන්‍ය රැකියා වීසා, V2 සංචාරක වීසා, V4 ස්වේච්ඡා වීසා, E1 තාවකාලික නේවාසික වීසා, E2 ශිෂ්‍ය වීසා කෘෂිකාර්මික අභ්‍යාසලාභීන් හැර, E3 පූජක ආගමික වීසා, E4 සහකාර කම්පැනියන් වීසා, E5 තාවකාලික නේවාසික වීසා. BCL බලපත්‍රය පවුල් නැවත එක්වීම සහ මානුෂීය කටයුතු සඳහා අදාළ වීසා. දැනට ශ්‍රී ලංකාවට ගොස් සිටින 119 දෙනෙකු ඉක්මනින් ඊශ්‍රායලයට පැමිණීමට අවශ්‍ය බව දන්වා තිබේ. ඉහිත් ශ්‍රී ලංකා රජය හා විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ගන්නා ලද ප්‍රතිපත්ති තීරණය මත ඔවුන් ඊශ්‍රායලයට එවීම තාවකාලිකව අත්හිටුවා තිබේ. PIB ආයතනයට අප තානාපති කාර්යාලය කරන ලද ඉල්ලීමට පිළිතුරු දෙමින් ඔවුන් පැවසුවේ දැනට R-entry වීසා මත ශ්‍රී ලංකාවට ගොස් සිටින අයගේ R-entry වීසා කාලය ගුවන් ගමන් ආරම්භ වූ වහාම දික් කරන බවත්. යුද්ධය පටන්ගත් දින සිට R-entry වීසා කාලය ඉක්ුත් වූ පිරිසට නැවත ඊශ්‍රායලයට පැමිණීමට එය බාධාවක් නොවන බවත්ය. දැනට ශ්‍රී ලංකාවට ගොස් ඇති පිරිස සඳහා වන වීසා කාලය RENTRY දීර්ඝ කිරීමේ ක්‍රියාවලියේදී ඔවුන්ට සෑම විටම උපකාර කිරීමට තානාපති කාර්යාලය කටයුතු කරනු ඇත. යුද්ධය හේතුවෙන් තුවාල ලැබූ සිව් දෙනාගෙන් දෙදෙනෙකු තවමත් ප්‍රතිකාර ගන්න අතර තානාපති කාර්යාලය දිනපතා ඔවුන්ගේ තොරතුරු සොයා බලන අතර පිපිරීම් හේතුවෙන් ඔවුන්ට ඇති වූ මානසික ආතතිය අවම කිරීමට විසින් විට ශ්‍රී ලාංකිකයන කීප දෙනෙකු ඔවුන්ව හමුවීමට යොමු කොට තිබේ. තම දරුවගේ හදිසි අභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවට යාමට සිදු වූ ගාල්ල ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකුට ඊශ්‍රායලයේ එල්-අයිබි හා ඊජිප්තුවේ TAV දේශ සීමාව හරහා කයිරෝ ගුවන් තොටුපළට යාමට අවශ්‍ය පහසුකම් ලබා දුන් අතර ඊජිප්තු දේශ සීමාවේ ආගමන කාර්යාලයට තානාපති නිලධාරීන් පෞද්ගලිකාවක කතා කොට ඒ සඳහා පහසුකම් සපයන ලදී. ඒ අනුව ඔහු අද දින ජුනි 19 2025 පෙරවරු 2:00 කොළඹ බලා යාමට කයිරෝ ගුවන් තොටුපළෙන් පිටත් වේ. වෙළඳාම් කටයුතු සඳහා පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඊශ්‍රායලයේ සිටින අතර ඔවුන්ටද මේ මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට නැවත යා හැකි බව දන්වන් ලදී. තානාපති කාර්යාලය ලබා දුන් WhatsApp අංක 3ම ක්‍රියාත්මක අතර ගැටලු පවතින ශ්‍රී ලාංකිකයන් හා ඔවුන්ගේ ළංගම හිතවතුන්ට එම අංකයන් ඔස්සේ තොරතුරු ලබාගත හැක. තානාපති කාර්යාලය සති අන්තයේ නිවාඩ දින දෙකේත් ක්‍රියාත්මක වේ.